2025 අවුරුද්දේ සිංහල හින්දු අලුත් අවුරුදු උදාව තමයි අපි මේ පහු කරමින් තියෙන්නේ. ඉතින් අපේ රටේ පුරාණයේ ජීවත් වෙච්ච බහුතර සිංහල භාෂාව කතා කරපු මිනිස්සුන්ගේ සංස්කෘතික ජීවන රටාවේ පැවැත්ම ස්ථිර කරන්න නිෂ්පාදන මාදිලියේ කාලසටහන ආරම්භ වෙන්නේ මෙන්න මේ අපි අද කතා කරන්න යන අප්‍රේල් 14 වෙනිදායෙන් තමයි. ඒ මොකද්ද ඒ කියලා ඕගලන්ට හිතෙයි. මේකට අඩංගු වෙනවා කන්න දෙකක්. ඒ කිව්වේ යල කන්නයි මාස් කන්නේ. තවත් විදිහකට කිව්වොත් යල් වැස්සයි මාස් වැස්සයි. ඇත්තටම වැහි මාස 3යි වියලි මාස 3යිනේ තියෙන්නේ. පසුව අස්වැන්න විදිහට අපට අල වර්ග, පළතුරු වර්ග, ධාන්‍ය වර්ග, මෝරා, කිරි වැදුනන් පස්සේ මේ අප්‍රේල් 14 වෙනිදායෙන් ආරම්භ වන කියන්නේ උදා වෙන මේ අවුරුදු උදා වෙන කාලය අපි අවුරුදු උදාව කියලා අපේ පැරණන් කියනවා. සූර්ය මංගල්‍ය කියන්නේත් ඒක තමයි. සූර්යයා ඉතින් අවුරුද්දකට දෙවතාවම අපේ රට හරියෙන් යනවා, ළඟින් යනවා. ඉතින් ඒ ගියාට අප්‍රේල් මාස සූර්ය උදාව ලෙසට පිළිගන්නේ මං අර කලින් කියපු ආර්ථික කාරණාව නිසාමයි. හැබැයි ඉතින් අවුරුදු චාරිත්‍ර නම් දිශාවෙන් දිශාවට වෙනස් වෙනවා. කෝරයෙන් කෝරෙලට වෙනස්කම් පවතිනවා. ශ්‍රී ලංකාවේ ගොවිතැන් වර්ග දෙකයිනේ. ගොඩ සහ මඩ කවුරුත් දන්නවා. ගොඩ ගොවිතැන කියන්නේම හේන් ගොවිතැන. මඩ ගොවිතැන කියන්නේ ඉතින් කුඹුරු තමයි. ඉතින් අපි දන්නවනේ වී වගා කරන්නේ කුඹුරේ විතරයි කියලා. නෑ. ඒක ඉස්සර එහෙම නෑ. ඉස්සර හේන් වලත් වී වගා කරලා තියෙනවා. ඇල් හේන කියන්නේත් අන්න ඒකයි. ඇල් වී අහලා ඇතිනේ ඕගොල්ලෝ. සුවඳැල් අහලා ඇතිනේ රත් වී යන මේවා තමයි ඇත්තටම ඒ වගේව තමයි වගා කරලා තියෙන්නේ. මේවා ගැන ඉතින් අපි ගොඩක් විස්තර දන්නේ නෑ තමයි. හේනයි කුඹුරයි අවුරුද්දයි මිනිසුන්ගේ ජීවිතය උනානේ ඒ කාලේ. ඉස්සර ගම්වල හිටියනේ ඉතින් රාරලම පහක්. ඉතින් ගමරාල තමයි එයා තමයි ගමට මේ කෑම සපයන්නේ. ඉතින් නැකත්රාල තමයි ගෙවල් දොරවල් හැදීමේ ඉඳන් දරුවෙක් උපදිච්ච තැන ඉඳන් සියලු නැකත් බලන්නේ. ඉතින් ඊළඟට ඉන්නේ ආරච්චිරාල. එයා තමයි ගමේ මුලාදෑනියා. ඉතින් ඊටත් පස්සේ ඉන්නවා දැනමුතුරාල. දැනමුතුරාල කියන්නේ මේ ගුරුනාන්සේලාටනේ. ගුරුනාන්සේලා කියන්නේ ඉස්සර ඉතින් අර කොණ්ඩේ බැඳලා එහෙම හිටිය ගුරුවරු. කට්ටඩි එහෙම නෙමෙයි. ඊළඟට වෙදරාල. වෙදරාල කියන්නේ ඉතින් ගමේ දොස්තර මහත්තයානේ. ඉතින් ලෙඩකට දුකකට ඕනම කෙනෙක්ව බලාගන්න එයා තමයි. ඉතින් කැනඩාවේ ජීවත් වෙන අපිට මොන අවුරුදු අප්පා ඒත් ඉතින් අපි අතරින්නේ නෑ ලේසියෙන්. කොකිස් අතිරහ වගේ දේවල් ලේසියෙන් හදාගන්න පුළුවන් වුණාට හදාගන්න බැරි දේවල් තියෙනවනේ. ඒ කියන්නේ කැවුම් තමයි ඉතින් ලොකුවටම. ඉතින් කැවුම් කඩෙන් ගන්නත් නැහැනේ එහෙම. මොකද කැවුම් හදුවට වැඩක් නැහැ බුරිය ගන්න බැයි නම්. ඉතින් මේ කඩේවත් තිබ්බනම් බුරිවත් විකුණන්න ඒවා අලවල හරි අපේ අය හදනවා තමයි. ඉතින් කැවුම් වලට මේ ප්‍රසිද්ධ එකම එක්කෙනා ඉන්නේ. එයා තමයි කැවුම් අක්කා. එයත් එක්ක ඉතින් මේ ගනුදෙනු කරන්නෙම කැවුම් හදා ගන්නම තමයි. නැත්තම් ඉතින් ආශ්‍රය කරන්නෙත් නැහැ. මේ ඉතින් ඒ කාලේට එයාට හරිම ඉල්ලුම එයා හරි ජනප්‍රියයි. ඉතින් කොහොම හරි ඔය කැවුම් කැවිලි අනම් මනම් එකතු කරගෙන කිරිබත් උතුරලා කිරිබත් හදාගෙන කිරිත් උතුරලා මේසෙකට තියලා ලස්සනට ඒව arrange කරලා අපි ඉතින් කරන්නේ ওই ටික තමයි. අපේ ළමයින්ට ඇඳුම් ලස්සන ඒවා අඳලා ලස්සනට ෆොටෝ ගහනවා. ෆොටෝ ගහලා ඒවා එඩිට් කරලා ලස්සනට අපි දානවා Facebook එකට. ඉතින් Facebook එකේ තමයි අපේ සුබ පැතුම් අම්මේ ජාලය. ඒකේ තමයි අපිට අවුරුදු හරි ජයයි ඇත්තටම අවුරුදු Facebook එකේ. ඉතින් ඔහොම තමයි කැනඩාවේ අපි අවුරුදු සමරන්නේ. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.